මගේ කාර්යබහුල ජීවිතෙන් ටිකක් ඈත් වෙලා අද මගේ නිවාඩු දවස. ඉතින් මං තීරණය කළා හිතට නිදහසක් දෙන තැන් ටික බලලා දවස නිහඬව ගත කරන්න. සමහර දවස් තියෙනවා කිසිම ප්ලෑන් එකක් නැතුව නිකම්ම පිටට යන්න හිතෙන. අද ඒ වගේ දවසක්. බෝඩිමේ ඉඳලා මෙහෙම ටිකක් එළියට එන දවස් වලට මං ගොඩක් ආසයි. එකම රූටින් එකේම ඉන්නකොට හිතත් ටිකක් මහන්සි වෙනවනේ. ඒ නිසාද ටිකක් නිදහසේ යන්න හිතුවා මෙන්න මේ තැනට. මං කියන්නම් ඉස්සරහට කොහෙටද යන්නේ කියලා. පාරේ යනකොටත් වෙනම වයිබ් එකක් තියෙනවා. කොළඹ පැත්තේ ට්‍රැෆික්, මේ මිනිස්සු, මේ බිසි ලයිෆ් එක දැක්කම හිතෙනවා හැමෝම මොනවා හරි දෙයක් පස්සේ දුවනවා කියලා. කෙනෙක් හීන හොයනවා. තව කෙනෙක් ජීවිතේ හදාගන්න try කරනවා. අපි හැමෝටම අපේ කතාවක් තියෙනවා. ඇත්තටම සමහර වෙලාවට ඩෙස්ටිනේෂන් එකට වඩා ජර්නි එක ලස්සනයි. පාරේ යන අතරේ අහස දිහා බලන එක, මිනිස්සු දිහා බලන එක, පාර අයිනේ තියෙන පොඩි පොඩි දේවල් නෝටිස් කරන එක, ඒ වගේ හිතට වෙනම සැනසීමක් එනවා. දැන් ටික ටික මං යන තැනට ලං වෙනවා. මෙතන තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බත්තරමුල්ල අපේ ගම ළඟ. ඉතින් මම අද යන්නේ සඳුන් උයන ළඟට. මෙතන හරියම නිස්කලංකයි. යන පාරත් ඒ වගේ. ඔයාලා සමහර අය නම් දන්නවා ඇති මේ කොහෙද කියලා. මෙතන තියෙන්නේ දියසරු පාක් එකට එහා පැත්තේ, කියන්නේ පාර්ලිමේන්තු රෝඩ් එකේ. දියසරු පාක් එකත් හරියම නිදහස්. හැබැයි මං අද ගියේ වැස්ස දවසක. දියසරු පාක් යන්න තරම් මං හිතාගෙන ආවේ නැහැ. මං මෙතනටම යනවා කියලා හිතාගෙන ආපු නිසා ඒ පැත්තට ගියේ නැහැ. මං ගොඩාක් දවස් ඉඳන් බලාගෙන හිටියා නිවාඩු දවසක මෙන්න මෙතනට එන්න. ඉතින් ටික ටික දැන් සඳුන් උයන පැත්තට ළඟා වෙනවා. මේක තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි රාජ්‍ය අනුග්‍රහය ඇති සඳුන් උයන කියලා තමයි මෙතනට කියන්නේ. අක්කර 9කට වඩා වැඩි භූමියක සඳුන් වගා කරලා තියෙනවා. රතු සඳුන්, සුදු සඳුන් වගේ වටිනා ගස් මෙතන තියෙනවා කියලා කියනවා. මෙතනට ආවම ඇත්තටම ටවුන් එකේ නොයිස් එක ටිකකට අමතක වෙනවා. හැම තැනම කොළ පාට, නිදහස් හුළඟ, නිස්කලංක තැනක් මෙතන නම්. මට හිතෙනවා මේ වගේ තැන්වලට කවුරුත් කාලෙන් කාලෙට එන්න ඕනේ කියලා. මොකද අපි හැමෝම මෙන්ටලි ටිකක් රෙස්ට් එකක් කරන්න ඕන මිනිස්සුනේ. හැම වෙලාවෙම ෆෝන් එක, සෝෂල් මීඩියා, ස්ට්‍රෙස් එකත් එක්ක ඉද්දී හිතට ටිකක් මහන්සි වෙනවනේ. සමහර වෙලාවට සතුට කියන්නේ ලොකු එක්ස්පෙන්සිව් දේවල් නෙවෙයි. මගේ මේ වගේ නිස්කලංක තැනකට ටික වෙලාවක් ඉන්න ලැබෙන එකත් ඇති. හුළඟක් වැදුනම නිදහසේ ඇවිදිනකොට හිත ටිකක් කාම් වෙනවා. ජීවිතේ හැමදේම පර්ෆෙක්ට් නැති වුණත් අපි තාම ඉස්සරහට යන්න පුළුවන් කියන එකත් ලොකු දෙයක්. අපි හැමෝම අපේ පේස් එකකින් ජීවිතේ යන ගමන්. ඉක්මන් වෙන්න ඕන නැහැ, නවතින්න ඕනත් නැහැ. හිමීට හරි ඉස්සරහට යන්නේ එකයි වැදගත්. ඇත්තටම අද මේ ගමන මට හිතට මාරම නිදහසක් දැනුණු තැන. ඉතින් මම මේ විදියට මෙතන ලස්සන බල ගොඩාක් වෙලා හිටියා. ඇත්තටම හිත හරීම නිදහස් වෙනවා මේ වගේ තැනකට ගියාම. අද බැහැලා හොඳටම වතුර පිරලා තමා තිබුණේ. ඒ වුණාට මට මේ ගමන නොයා ඉන්න හිත දුන්නෙම නැහැ. මොකද මම එක දවසක් ඇවිත් මෙතන චුට්ටක් වෙලා ඉඳලා ගිහින් තියෙනවා. මෙතන එතකොට දැනුණ නිදහස මට කවදාවත් වෙන කොහෙන්වත් දැනුන්නේ නැහැ. මොකද මෙතනට වැඩිය මිනිස්සු වෙන්නේ නැහැ. මේක ඕපන් කරපු දවස්වලම මෙතනට ගොඩාක් අය ඇවිත් තියෙනවා. හැබැයි දැන් නම් ගොඩක් අය යන්නේ නැහැ. මොකද මෙතන තියෙන නිස්කලංක බව ගැන හැමෝම දන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ අවට ඉන්නවනම් තමන්ගේ හිතට මහන්සියක් දැනෙන වෙලාවක, ඇඟට මහන්සියක් දැනෙන වෙලාවක මෙතනට ඇවිත් බලන්න. මෙතනට ආවට පස්සේ මාරම සැනසෙල්ලක් තමයි අපේ හිතට දැනෙන්නේ. ඉතින් මං
ඊළඟට ගොඩ වෙලාවක් මෙතන හිටියේ නෑ මොකද වහින්න වගේ නිසා. ඊළඟට කොහෙද යන්නේ බලමුකෝ. ඔන්න දැන් සඳුන් උයන පැත්තෙන් එළියට ඇවිල්ලා පාර මාරු වෙලා ටිකක් ඇවිදින්න ආවා. මෙතන පාර නම් ඇත්තටම ලස්සනයි. දෙපැත්තෙම කොළ පාට ගස්, නිදහසේ වාහන යන සද්දේ, හුළඟත් එක්ක වෙනම කාම් වයිබ් එකක් තියෙනවා. මේ පැත්ත පාර්ලිමේන්තුව ඉස්සරහ නිසා ටිකක් වෙනස්. කොළඹ ඇතුළෙම වුණත් මෙහෙම පීස්ෆුල් තැන් තියෙනවා කියලා සමහර වෙලාවට අමතක වෙනවා. ඇත්තටම මම මේ වගේ තැන්වල ඇවිදිනකොට ගොඩක් දේවල් හිතෙනවා. ජීවිතේ අපි හැමෝම කොහේ හරි යන්න දුවනවා. හැබැයි සමහර වෙලාවට ටිකක් ස්ලෝ වෙලා ජීවිතේ බලන්නත් ඕන. මේ හුළඟ, මේ නිදහස, මේ නිස්කලංක ෆීලින් එක මේවා සල්ලි වලට ගන්න බෑ. සමහර දවස්වල අපිට ඕන වෙන්නේ කාත් එක්කවත් කතා නොකර ටිකක් ඇවිදින්න විතරයි. හිත ටිකක් ක්ලියර් කරගන්න. මොකද ගොඩක් වෙලාවට අපි ටයර්ඩ් වෙන්නේ බොඩි එකෙන් නෙවෙයි මයින්ඩ් එකෙන්. මේ වගේ පාරවල් වල ඇවිදිනකොට මට හිතෙනවා ජීවිතේත් මේ පාර වගේ කියලා. සමහර තැන් හරිම සංසුන්, සමහර තැන් බිසි, සමහර තැන් ලස්සන, සමහර තැන් කන්ෆියුසින්. ඒත් ඉස්සරහට යන එක නවත්තන්න බෑ. අපි හැමෝටම තමන්ගේ ටයිමින් එකක් තියෙනවා. තමන්ගේ ජර්නි එකක් තියෙනවා. ඒ නිසා වෙන කෙනෙක් එක්ක කම්පෙයාර් වෙන එකට වඩා තමන් ඊයේ හිටපු තැනට වඩා අද ටිකක් ඉස්සරහට ඇවිද්ද කියන එකයි වැදගත්. ඇත්තටම මේ පැත්තට ආවම හිතට ගොඩාක් සැනසීමක් දැනෙනවා. කොළඹ බිසි ලයිෆ් එක අතරේ මෙහෙම කාම් ප්ලේස් එකක් තියෙන එකත් වෙනම ෆීලින් එකක්. සමහර වෙලාවට අපිට ඕන වෙන්නේ එක්ස්පෙන්සිව් ලයිෆ් එකක් නෙවෙයි. නිදහසේ හුස්ම ගන්න පුළුවන් ලයිෆ් එකක්. ඇත්තටම මෙතනට ඇවිත් මම ටික වෙලාවක් ඉන්න හදනකොටම ගොඩාක් වැස්සා. එදා හරියටම රණවිරු අනුස්මරණ සමරන දවස මම ඒ පැත්තෙන් ගියා. මොකද මට ඒ හරිය ගොඩක් වෙලා ඉන්න බැරි වුණා. වහිනකොට මට ඉන්න තැනක් නැහැ. ඊට පස්සේ මං එතනත් ටික වෙලාවක් ඉඳලා මේ විදියට ඉස්සරහට ගියා. යන්න ගියේ මම දියත උද්‍යානය පැත්තට. මේ පැත්තට ආවට පස්සේ හිතෙනවා ඇත්තටම කොළඹ පරිසරය වගේ නෙමෙයි. අද නම් ටිකක් සෙනග ඉන්නවා. මොකද මෙතන රණවිරු දින සැමරුම තියෙන නිසා. මෙතනින් ඉස්සරහට යනකොට වෙනම වයිබ් එකක් එන්නේ. මන් දන්නේ මෙච්චර නාමල් ගස්, නාමල් උයනෙවත් තියෙනවද කියලා. මම මෙහි ආපු මුල් කාලේ කල්පනා කරා මං අර හිතේ මවාගෙන ඉඳපු කොළඹ නෙවෙයිනේ මෙතනින් යනකොට තියෙන්නේ කියලා. ඇත්තටම ගමකවත් නෑ මෙච්චර කාම් පරිසරයක්. හිතට හරීම නිදහසක් තමයි මේ පාරේ යනකොට දැනෙන්නේ. අද නම් වෙනද දැනෙන කාම් වයිබ් එකක් මට මෙතන යනකොට දැනුන්නේ නැහැ. මොකද අත ගොඩාක් සෙනගින්දියා මේ පාර දිගේම. මොකද අර පහුවේ උන තැන රණවිරු දින සැමරුම තිබුණානේ. අද මුලින්ම මම ගියේ සඳුන් උයනට. ඇත්තටම අද දවසේ වෙනම ප්ලෑන් එකක් තිබුණා. ඒත් කාලගුණේ ටිකක් වෙනස් වුණානේ. වැස්ස ටික ටික වැඩි වෙන්න ගත්තා. ඒ නිසා මම පාර්ලිමේන්තු පාරේ චුට්ටක් ඇවිත් ඉඳලා දියත උද්‍යානයට එන්නවා කියලා තීරණය කළා. සඳුන් උයනේ ඉඳලා එන ගමනත් හරිම ලස්සනයි. පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙන මේ පාර කොළඹ නගරයේ ලස්සනම පාරවල් වලින් එකක් කියලා කියන්නත් පුළුවන්. දෙපැත්තම කොළපාට ගස්, නිදහස් වටපිටාව, වාහන ගමනාගමනය සාමාන්‍ය මට්ටමේ තියෙන නිසා විදින අයට හරිම සුන්දර අත්දැකීමක්. වැස්ස නිසා අදහසත් ටිකක් අඳුරුයි. හැබැයි ඒකෙන් මේ වටපිටාව තවත් ලස්සන වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
සමහර වෙලාවට අවුව තියෙන දවසකට වඩා මේ වැහිබර දවස ස්වභාව ධර්මයේ ලස්සන හොඳට දකින්න පුළුවන්. ඇත්තට ඒක අමුතු වයිබ් එකක්. දැන් ඔන්න මම දියත උද්‍යානයට ඇවිල්ලා තියෙන්නේ. කොළඹ අවට විවේකයෙන් කාලය ගත කරන්න පුළුවන් තැන් ගැන කතා කරනකොට දියත උද්‍යානය අනිවාර්යයෙන්ම මතක් වෙන තැනක්නේ. පවුල එක්ක, යාළුවෝ එක්ක, නැත්නම් තනියම වුණත් ඇවිත් නිදහසේ ඇවිදින්න උනත් මේක හොඳ තැනක්. මේ වගේ වැවයිනේ ඇවිදිනකොට හරිම නිස්කලංක හැඟීමක් දැනෙනවා. මෙතන නම් ඉතින් වැවක් නැහැ. මෙතනින් එහා පැත්තට ගියාම හරිම ලස්සන තැනක් තමයි තියෙන්නේ. නගරයේ කාර්යබහුල බවෙන් පොඩ්ඩක් ඈත් වෙලා ස්වභාව ධර්මයක ටික වෙලාවක් ගත කරන්න පුළුවන් කියන එක ඇත්තටම වටිනවා. අද වැස්ස නිසා සෙනගත් සාමාන්‍ය දවස්වලට වඩා අඩුයි වගේ පේනවා මෙතනට ගියාම. ඒ නිසා තවත් නිදහසේ මේ වටපිටාව විඳින්න පුළුවන්. සමහර අය කුඩේ හෙලගෙන ඇවිදිනවා. තවත් සමහරු වැස්සේ බේරෙන්න තැන්වලට නතර වෙනවා. දැන් නම් චුට්ටක් පායලා තියෙන්නේ. මං ගියා එතන තියෙන මින්මැදුර බලන්න. හරිම ලස්සනයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේව ගොඩ කාලෙකින් මං හිතන්නේ ක්ලීන් කරලා නැද්ද කොහෙද. ඇතුලේ ගොඩාක් සෙවල පාකිකේ බැඳිලා තිබුණා. හැබැයි මෙයාලා හොඳට මේ මාළුන්ට කෑම නම් දානවා. හැබැයි ක්ලීන් නම් කරන්නේ නැද්ද කොහෙද. කොළ පාට වතුර තමයි තියෙන්නේ. මම හිතුවේ වීඩියෝ එකටවත් පේන එකක් නෑ කියලා. මොකද ළඟට ගියාට පස්සෙත් මේ වීඩියෝ එකෙන් පේනවා වගේ ලස්සනට පේන්නේ නැහැ. වතුර එක කොළ පාටට තමයි පේන්නේ. මේ වීඩියෝ එකේ නිසා චුට්ටක් පේනවා කියලා මේ වීඩියෝ එකේ පේනවා නෝමල් දකින්නට වඩා. අද වගේ ඇත්තටම මාරම හිතට නිදහසක් තමයි මේ මට දැනෙන්නේ. දැන් නම් වැස්ස පායලා තියෙන්නේ. මං චුට්ටක් මෙතනට වෙලා ඉඳලා ආයේ අනිත් පැත්තට යනවා කියලා තීරණය කරා. දියත උද්‍යානයේ මම කැමතිම දේ තමයි මේ හරිත පරිසරය. කොහේ බැලුවත් කොළ පාට. ගස්, තනකොළ, වතුර එක්ක එකතු වෙලා හරිම ලස්සන දර්ශනයක් තමයි මවන්නේ. ඇතුළට යනකොටම ලස්සනටම තියෙන්නේ මෙන්න මේ මින්මැදුර. මෙතන පාර දිහා ටිකක් බලාගෙන ඉන්නකොට කොළඹ ජීවිතයේ තියෙන බිසි ලයිෆ් එකත් හරිත පරිසරයත් මික්ස් වුණාම හරිම ලස්සනයි. මෙන්න මේ විදියට තමයි එදා මම ගියපු දවසේ මාළුන්ට කෑම දැම්මේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් යනකොට මෙන්න මෙතන හම්බුණා. අච්චාරු තමයි මේ තියෙන්නේ. ඉතින් අපි හැමෝම කැමතිනේ අච්චාරු කන්න. රුපියල් 200ක් වගේ තමා උනේ මට මතක විදිහට. මම නම් ගත්තේ මං දැන් ගොඩක් දවසක ඉඳන් කන්න ආසාවෙන් හිටියා. දිවුල් අච්චාරුවක්. මං ගත්තේ දිවුල් අච්චාරුවක්. මොකද ගමේ ඉන්න දවස්වලට ගස් වලින් එක එක ගෙඩි කඩාගෙන අච්චාරු හදාගෙන කෑවට කොළඹදී ඇත්තටම කන්න නෑනේ එහෙම. මේ වගේ කොහේදී හරි තියෙනවා දැකලා කෑවොත් තමයි. ඇත්තටම ජීවිතේ අපි හැමෝම කාර්යබහුලයි. වැඩ, ඉගෙනීම, වගකීම්, ප්‍රශ්න එක්ක දවස ගෙවෙනවා. ඒ අතරේ මේ වගේ තැන්වලට ඇවිත් ටික වෙලාවක් නිදහසේ ඉන්න එකත් ගොඩක් වැදගත්. අපේ හිතටත් පොඩි විවේකයක් ලැබෙනවනේ. වැස්ස නිසා අද දවසේ සැලසුම් ටික වෙනස් වුණත් ඒ වෙනසත් ලස්සන අත්දැකීමක් වෙලා තියෙනවා. සමහර වෙලාවට හොඳම මතක හැදෙන සැලසුම් කරපු දේවල් වලින් නෙමෙයිනේ හදිසියෙන් වෙනස් වුණු දේවල් වලින්. එහෙම තමයි මම නම් හිතන්නේ. වැස්සෙන් පස්සේ මේ පරිසරය හරිම ලස්සනයි. ඔන්න මම දැන් ආවත් තව ෂෝක් වැඩකට. දැන් මම හංස බෝට් පදින්න තමයි හදන්නේ ඔන්න. මෙතන ටිකට් එක විනාඩි 20කට එක්කෙනෙක්ට රුපියල් 300ක් වගේ. ඉතින් මම ටිකටුත් අරගෙන ඔන්න ඔහොම පහළට බැහැලා යනවා. මුලින්ම මෙතනට යනකොට නම් බය හිතුණා. හැබැයි ඉතින් මං කලිනුත් මෙතන හංස බෝට් පැදලා තියෙනවා. මුල් ටිකේම මට බය හිතෙනවා. ඊට පස්සේ නම් ටික වෙලාවක් ඉන්න ආසයි යනකොට ආසයි ඉතින්. ඔන්න ඒ විදිහට තමයි මම හංස බෝට් පදින්න හදන්නේ. මුලින්ම මේතන ඉඳපු අය කිව්වා මේ වැහලානේ ඉතින් මේ යාලා ක්ලීන් කරලා දෙනවා. මං කලින් දැක්ක වහින වෙලාවේ. අපි මේක ඇතුලේ ඉඳපු අය අනිත් පැත්තට තමයි යන්නේ. කියන්නේ අපි පාගන පැත්තට නෙවෙයි හුලං ගේන පැත්තට තමයි මේක ගහගෙන යන්නේ. එතකොට ටිකක් මටත් බය හිතුණා.
හැබැයි ඉතින් කොහොම හරි යනවා කියලා මම හිතාගත්තා. මොකද මං අනිවාර්යයෙන්ම මෙතනට આવත් මේක කරන්නම බලාගෙනනේ ඉන්නේ. ඇත්තටම මෙතනට ගියාට පස්සේ හිතට පුදුම සැනසෙල්ලක් දැනෙන්නේ. අපි හැමදාම කාර්යබහුල වෙලා මේ වගේ දවසකට මේ වගේ තැනකට ආවට පස්සේ හිතට මාරම සැනසෙල්ලක් තමයි ලැබෙන්නේ. ඉතින් මෙතනට ආවට පස්සේ අර ഘോഷාකාරී සද්ද කොහෙන්වත් ඇහෙන්නේ නැහැ. හරියම නිදහසේ මෙතනට වෙලා ඉන්න පුළුවන්. ඔයාලත් ඉතින් මේ අවට ඉන්නවනම් මං හිතනවා අනිවාර්යයෙන්ම ගිහින් නැති කියලා මේ බෝට් රයිඩ් එක. ඒක නම් ඉතින් වෙනම හැඟීමක් තමයි අපිට ලබා දෙන්නේ. මේ තියෙන්නේ අර හුළඟට ගහගෙන ගිහපු හංස බෝට්ටු. මුලින්ම මේක දැකලා තමයි මට බය හිතුනේ. අපිවත් ගාගෙන ආවිද දන්නේ නැහැ කියලා. ඇත්තටම ඉතින් යාළුවෙක් එක්ක ඇවිල්ලා මෙතන ඉන්න හරියම ෂෝක් වැඩක් මේක. ඒ වගේම පවුලේ අය, තමන් ආදරය කරන අය, යාළුවෝ තනියම වුණත් ඇවිල්ලා ඉතින් මෙතන ඉන්න පුළුවන්. ඇත්තටම ඉතින් හිතට මාරම සැනසෙල්ලක් තමයි දකින්නේ. මෙන්න මේ ලස්සන දේ දැක්කා. හැබැයි ඉතින් ලස්සන වලට පොඩි දුකකුත් මට දැනුණා. මොකද මෙයාලා කරන වැඩේච්ච හොඳ වැඩක් නෙමෙයිනේ. ඉතින් එක අයගේ එක ජීවන රටා තියෙන ඒවට අපිට මොනවත් කියන්න බැහැනේ. ඉතින් ඒ දෙන්න නම් මට හරියට උදව් කරා. මොකද මේ බෝට් එක අනිත් පැත්තට තමා ගියේ හුළංසැරට. ඊට පස්සේ මගක් දුරට එනකම් මෙයාලගේ බෝට්ටුවෙන් මේ බෝට්ටුව ටිකක් මගට එනකම් ඇදගෙන ඇවිල්ලා තමා දුන්නේ. ඉතින් මෙන්න මේ පාලම නම් ඉතින් හැමෝම දන්නවනේ මේ අවට ඉන්න. හරිම ලස්සනට මේ වැව මැදට ගියාම එතන පේනවා. ඉතින් මම හිතනවා අද මං කරපු දේවල් වලින් වැදගත්ම දේ තමයි මේක මං කරපු හොඳම තීරණය. ඊට පස්සේ ඉතින් මම මෙතන ටික වෙලාවක් ඉඳලා ආයේ මේ පාරෙන් අනිත් පැත්තට ඇවිදින්න පටන් ගත්තා. මෙතන මෙහෙම ඇවිදිනකොට මට හිතෙන්නේ හැමදාම මේ විදියට හිතේ සැනසීමෙන් අපිට දවස ගත කරන්න පුළුවන් වෙනවා නම් කොච්චර හොඳයිද කියලා. ඇත්තටම ඉතින් අපි උදේ නැගිටිනවා, වැඩට යනවා, ආයේ එනවා, කනවා, නිදා ගන්නවා. ඒ ඇරෙන්න ඉතින් අපි වෙන කරන දේකුත් නැහැනේ. මේ වගේ තැනකට ආවට පස්සේ අපේ හිතට ගොඩාක් දේවල් එනවා. ගොඩාක් අදහස් එනවා. ගොඩාක් දේවල් මතක් වෙනවා. ඉතින් ඒක හරිම සතුටක් තමයි හිතට දැනෙන්නේ. මේ විදියට නිදහස් පාරක ඇවිදින්න මට හැමදාම තියෙනවා නම් මං හැමදාම උනත් එනවා. හරිම සතුටින් තමයි අද මගේ දවස ගත වුනේ. ඉතින් ඔයාලත් ඔයාලගේ හිත ටිකක් නිදහස් කරගන්න ඕන නම් තමන්ට හිතුන වෙලාවට හිතුන තැනට යන්න. මොකද කවදාවත් අපි ගන්නේ දේවල් අපරාධයක් වෙන්නේ නැහැ. මොකද ජීවිතේ තියෙන්නේ මේ වගේ පුංචි මොහොතවල් කරගන්න. ඉතින් මම මේ විදියට මේ පරිසරයේ ලස්සන බල මේ විදියටම ඉස්සරහට ගියා. එතනට ගිහින් මේ දියතෝද්‍යානයේ තියෙනවා තව ලස්සන තැන. ඒක තමයි ඉතින් මේ අයිස්ක්‍රීම් කඩේ. එතනට ගිහිල්ලා මං හැමදාම කන අයිස්ක්‍රීම් එක ඕනේ කෑවා. මම මේක කන්න කැමතියි. මේකේ තියෙන අර වොෆල් එක කන්න පුළුවන් නිසා කප් එක වගේ එක. ඉතින් මේ විදියට මං කලින් ගත්තු අච්චාරුවත් කාලා මේ වොෆල් අයිස්ක්‍රීම් එකත් කාලා ඔන්න දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අද වීඩියෝ එක බලන ඔයාලත් කොළඹවට ඉන්නවනම් නිදහස් වෙලාවක දියත උද්‍යානයට ඇවිත් බලන්න. විශේෂයෙන්ම වැසි කාලයේ මේ වටපිටාව වෙනම ලස්සනක් තියෙනවා. අවුව දවසට එනවා වගේ නෙමෙයි. ඔයාලත් ඉතින් ඇවිත් බලන්න. ඇත්තටම මෙන්න මේ වෙලාවටත් වෙනම ලස්සනක් තමයි තියෙන්නේ. ලයිට් දාලා පුදුම ලස්සනක් තියෙන්නේ. මට හිතෙනවා මේ වෙලාවට මට එන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් හවස ඇවිත් මේ වගේ වෙලාවක යන එකෙන් අපිට ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මොකද මේ වගේ තැන්වලට ආවට පස්සේ හිතට පුදුම නිදහසක්නේ ලැබෙන්නේ. ඔන්න ඉතින් අද දවස හරිම ලස්සන විදියට මම ගත කරා. මට නම් මේ යනකොට හිතට හරිම නිදහසක් තමයි දැනුනේ.
ඔයාලත් මගේ වීඩියෝ වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ YouTube channel එකට එකතු වෙන්න. මේ වගේ ලස්සන වීඩියෝ වලින් මං ඉස්සරහට ඔයාලත් එක්ක හමු වෙනකන් අදට නතර වෙනවා.